Hello guys, මම දැන් ඉන්නේ නල්ලමලේ ගමේ. එතකොට අද අපි යනවා පාරාදීසයක් හොයාගෙන. මම විතරක් නෙමෙයි අපේ ටික්කා ඉන්නවා. ටික්කා ඉන්නවා. අපේ චරියා ඉන්න ඉස්සරහා. අපි තුන් දෙනා තමයි යන්නේ. අපි යන්නේ ඉන්නේ අර කඳු මුදුනට. ඉතින් අපි අද යන්නේ කොහෙද කියලා වීඩියෝ ඉස්සරහට කියන්න. අපි ගිහින් බලමු නේ. දැන් අපි යන්නේ ඇත්තටම පාරාදීසයකට කියනකට වඩා ඒක දිවි ලෝකයක් කියනකට අමාරු. එච්චර ලස්සන තැනකට යන්නේ. එතකොට අද අපි යනවා නමුනුකුල හයික් එකට. හයික් එකේ පටන් ගන්න තැනට තව කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා. දලුමඩුවක් තියෙනවා. එතනින් තමයි හයික් එකේ පටන් ගන්න. අපි දැන් එතනට යන ගමන් ඉන්නේ. මේ මෙද්දි ඉස්සරහින් අපිට ගණදේවි කෝවිලක් හම්බ වෙනවා. එතනනුත් අපි ආශිර්වාද අරන් යමු. අපි ආපු විදිය ගැන කිව්වොත් අපි කොළඹ කොටුවේ නයිට් මේල් එක ඇවිල්ලා බදුල්ලෙන් බැස්සා. බදුල්ලෙන් බැහැලා මේ නමුනුකුල එනවා නම් පාරවල් දෙකක් තියෙනවා. එකක් පස්සර පැත්ත, අනික ස්ප්‍රින්ග් වැලි මේ මලේ නල්ලමලේ හරහා එන පැත්ත. අපි ආවේ මේ පැත්තෙන් මේ පැත්තේ පාර තමයි ළඟම. එතකොට මේ පාරේ ගිහිල්ලා මේ පාර කෙලින්ම අර පස්සරට එන පාර ගාවින් සෙට් වෙනවා. එතන තමයි දලුමඩුව තියෙනවා කිව්වේ. නමුනුකුල කන්ද තමයි ලංකාවෙන් 12 වෙනියටම උසම කන්ද. බදුල්ල දිස්ත්‍රික්කයේ උසම කන්ද ඒ වගේම. මුහුදු මට්ටමින් ඉඳන් මීටර් 2035ක් විතර උසයි දල වශයෙන්. අඩි විදියට ගත්තොත් අඩි 6680ක් විතර. ඉතින් සෑහෙන ලොකු උසක්. අපි ආව මෙන්න මේ පාරේ. එතකොට දැන් මේ පස්සරින් එන පාර මෙතනට සෙට් වෙනවා. මේ තින්නේ දලුමඩුව. මෙතනින් උඩ නැගලා තමයි යන්න ඕනේ. මෙතනින් තමයි හයික් එක පටන් ගන්නෙ. දැන් වෙලාව හරියටම 2යි. අපි බලමු කොච්චර වෙලාවක් අපිට පීක් එකට යන්න යනවද කියලා. පාරදි ගියාම මෙන්න මෙතන දියැල්ල සෙට් වෙනවා. මෙහෙම ආවා. මෙතනින් දියැල්ල ක්‍රොස් කරගෙන උඩට යන්න තියෙන්නේ. දැන් අපි යන්නේ ටර්පන්ටයින් ගාවට. ටර්පන්ටයින් කැලේ මේකෙත් සෑහෙන දුරක් යන්න තියෙනවා. දැන් පොඩි රෙස්ට් එකක් ගන්න නැතිලා ඉන්න කට්ටිය. මේ කන්දට නමුනුකුල කියන්නේ මේකේ කඳු 9කින් තමයි හැදිලා තියෙන්නේ. නමුනුකුල කන්ද මේ වැසි ලබා දෙන කන්ද කියලාත් කට්ටිය හඳුනනවා. මොකද මේ කන්ද බාර වෙන්නේ ඉන්දක දෙලා. ඉස්සරහින් පඳුරු ගැට ගන්නක් තියෙනවා. අපි ඒ චාරිත්‍රාත් කරලා යමු. එතකොට මේ කන්දේ මේ ඉන්දික දෙවියන් වැඩ ඉන්නවා කියලා තමයි කට්ටිය විශ්වාස කරන්නේ. මේ වැස්ස නැති කාලෙට මුදියංගන පන්සලේ ඉඳන් පෙරහැරක් මේකට වඩම්මනවා. වඩම්මලා වතාවත් කරලා කන්දෙන් බිමට බහිද්දී වැස්ස ලැබෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. ඒ වගේ හාස්කම් තියෙන කන්දක් නේද? තාම ටර්පන්ටයින් කියලා ඉන්නේ.
මෙතනත් කැම් කරලා තියෙනවා වගේනේ. මේ ගිනිමැලයක් එහෙම ගහපු මේවා තියෙන්නේ. ගිනිමැලයක් එහෙම ගහලා තියෙන්නේ. මේ ටර්පන්ටයින් කැලේ එන්ඩ් එකට අපි ආවා. එතනින් එහා පස්සේ තියෙන්නේ කැලේ. කැලෙන් ටික දුරක් ගියාම ටික දුරක් උඩ නැගලා උඩ තමයි පීක් එක. අපි දැන් කැලේට ඇතුල් වෙන්න යන්නේ. ඇතුල් වෙන්න කලින් යෝන දෙවියන්ගේ ආශිර්වාද අරන් ඉමු. දැන් කැලේ දිගාම මේ අපි පඳුරු ගැට ගහපු තැන තියෙනවා. එතනින් කෙලින්ම කැලේ තමයි තියෙන්නේ නේ. මේ වියලි කාලේ හොඳේ කියන්නේ ඌඩලු නෑ. නැත්තම් මෙහෙම යන්න බෑ සැරේ සැරේ. ඌඩලු ප්‍රශ්න අපිට මොන දෙන්නේ නැහැ ටිකෝ. අනිවාර්ය. යා. තව ටිකක් කුට්ටි කියලා රෙස්ට් එකක් ගමු. දැන් නම් අපි සෑහෙන දුර ඇවිල්ලා. තව ටික දුරක් වගේ තියෙන්නේ. ඉස්සරහින් පාර බෙදෙනවා. දැන්ට ගිහින් බලමු. ලොකු කන්ද ඉවරයි. අර බෙදෙන තර තව ඉස්සරහද බං? හදන්න ඕනේ. ඔබ සෑහෙන දුර ආවනේ. අපි කැලේ ඉඳන් ආවේ දැන් මෙතනින් පාර බෙදෙනවා. මේ තුන් පැත්තකට බෙදෙනවා. මේ පැත්තේ දකුණු පැත්තටම තියෙනවා පාරේ. ඒක කට්ටියන්නේ. මාක් තියනවද බං? මාක් එකක් තියනවනේ. මේ ගස්වල තියෙන. මේ තමයි පාරේ මුසුව. පාර හරි. මේ තියෙන ඊතල. මේක හේ තව මාක් එකක් තියෙනවා මේ නිල් පාට. තවත් අපි ඕපන් ඒරියා එකකට ආවා. එතනින් පාරවල් දෙකක් තියෙනවා. මේ පැහැදිලිව මෙතන පාර නම් පේනවා මේ. ගාගායි. පිළිම්ම යන්නද. චොක්ලට් එකක් ගාලා නේ. පොඩි එනර්ජි එකක් ගන්න. එක්ක චොක්ලට් එකක් ගන්න. ඒක කලින් ඔය දෙන්න ඕඩරට චොක්ලට්. මේ වැඩි හුලන්නේ නැහැ නේ. මේ මෙතන පොට්ට පොට්ට එක. ආයි ගමන ආරම්භ කරලා අන්තිම ටිකේ ඉන්නේ දැන් නා. ඔය ටික වෙලාවක් යද්දී යන්න බලන්න. පඳුරු නම් තියෙනවා අම්මෝ. කෑයට තියෙනවා. තව චුට්ටයි. come on boys. එක එක જાති මල් තියෙනවා. මේ ගහ බලන්න. නිකන් බොන්සයි කරලා හැදලා තියෙන්නේ. මේ උලන් එකත් එක්ක. අර විඩවස් මිදු මුකුත් පේන්නේ නැහැ. මේකටත් වෙනවා චුට්ට චුට්ට. අපි ඊට කලින් උට්ට. උඩට ගිහින් බලමු උඩ ලස්සන කොහොමද කියලා. ඔන්න අපි එහෙනම් ආවා. නමුණු කුල.
අපි පීක් එකේ පියන් අර පැත්තට අර පැත්තෙත් කැම්ප් කරලා තියෙනවා. පැත්තට ගිහලා බලලා සෙට් වෙන තැනක කැම්ප් ටෙන්ට් එක සෙටප් කරමු. මාර ලස්සනයි මේ පැත්තේ. මේ සුදු වෙලි තියෙන්නේ. මේක නම් මාර ප්ලේස් එකක්. එවත්තර ගිහින් බලමු. අපි කොහොමත් 4:00 විතරෙද්දි උඩට ආවා. ඒ කියන්නේ අපිට අපි දෙකන නැග්ගේ ටිකමාර විතර හයික් එකක් ඇවිත් තියෙනවා. ටෙන්ට් එක ගන්න තැනක් බලනවා. මේ එක තැනක් තියෙන තැනට කුලම් වගේ තැනක් තියෙනකෝ ඉස්සරහ පොඩ්ඩක් ගිහින් බලන්නේ. ඔය ඔතන මං කිව්වේ අවුලක් නැහැ නේ. කව වෙලා තියෙන්නේ බලන්න. hello good morning guys. අපි දැන් උදේ නැගිටලා ඉන්නේ සන්රයිස් එක බලන්න කියලා නැගිට්ටේ. මේ වැස්සක් ආව එක පාට මේ පොඩ්ඩක් සන්රයිස් එක ලේට් වගේ. මේ ආයෙ තව ටිකකින් මේ පැත්තට ගිහින් බලනවා. ඊයේ මේ අපි පොඩ්ඩක් කලින් නිදාගත්තා. කට්ටිය පොඩ්ඩක් ටයර්ඩ්. ඒකම වැස්සකුත් සෙට් වුණා. ඒ ඇස්සේ සීතල අපේ කට්ටිය උදේට කරන්න කෑම හදනවා. අපි පැත්තට ගිහින් බලමු. කට්ටිය උදේට ගන්න නූල්ස් හදනවා. එළිය උලන් ඉඳ ඇතුළ තමයි සෙට් කරගත්තේ. පාරුණක් තියෙන්නේ. ඊයේ තිබ්බා සෑහෙන උලන්. මේ කන්දත් එක්ක මොණික පොත සිදුවුණ තැන කියලා කට්ටිය කියනවා. මේ කන්දාශ්‍රිතව ඉස්සර ජනවාසයක් තිබ්බලු. ඒ කියන්නේ ගම්මානයක් තිබ්බලු. එතකොට ඒ ගමේ හිටියලු රන්මැලි කියලා ගෑනු ළමෙක්. ඒ ගෑනු ළමයා ගමේ කොහොම හරි පෝසත් තරුණයෙක් එක්ක විවාහ වෙලා ගෙවල් වලින් අකමැති වීමත් එක්ක ඒගොල්ලෝ මේ කන්දුරට ඇවිල්ලා ජීවත් වෙලා තියෙනවා. පසු කාලීනව ඒගොල්ලන්ට දරුවෙක් එහෙම ලැබිලා මේ ඒගොල්ලෝ තුන්දෙනා මේ ජීවත් වෙලා තියෙනවා. එතකොට දවසක් කොහමයි ওই රන්මැලි කියන ගෑනු ළමයා දරුවෙක් ඉන්නවා. දරහොයන් එද්දී ඔය විශාල ගෝන්නු ඇවිල්ලා මේ තමන්ගේ සැමියයි දරුවයි දෙන්නම පාගල ඇනලා මරලා දින රන්මැලියට දකිනවා. එතකොට ඒකෙන් ෂෝකයට පත් වෙච්ච රන්මැලි කොහොම හරි තමන්ගේ දරුවත් අරගෙන මේ අඩි 6680ක් උස නනුකුල කන්දිදන් පහලට පැන්න කියලා තමයි ওই ජනප්‍රවාදී කියන්නේ. උලඟත් එක්ක කුරුවට හැදෙන්නේ ගොස් ගඩක්. මෙතන තමයි අපි ඉතින් අපි උදේට කෑවා. කාලි වෙලා ඔය ටික පැක් කරගත්තා. දැන් අපි පල්ලෙහාට යන්න කියලා බැලුවේ 8:00යි 10යි ඉස්සර බස් එකක් තියෙනවා ගුවා. ඒක යන්න තමයි try කරන්නේ. මේ ඉතින් ඊයේ හරිම සුන්දරයි. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ එන්න මේ තැන් වලට ඇවිල්ලා විඳින්න. ඒ වගේ මේවා දේවල් දකින්න. යෙනියන හැම දෙයක්ම මේ පරිසරයට එක් කරන්න තු අරන් යන්න. මේක ඇවිල්ලා මාරම ලස්සන තැනක්. ඔයාලත් ඇවිල්ලා ඒ එක්ස්පීරියන්ස් එක ගන්න කියලා හැමෝටම ඉන්වයිට් කරනවා.
ඉතින් අපි අවසාන වශයෙන් අපේ යාළු දෙන්නම් අහලා බලමු අද ඊ කැම්පින් කොහොමද කියලා. ටිකෙන් අහලා බලමු කොහොමද කැම්පින් කියලා. පළවෙනි කැම්ප් එක මගේ පොට් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් දන්නවා සුපිරි මගේ 6 වෙනි කැම්පින් එක. එනදා ගිය සුපිරිටම